Hi foodies. Danny's Diaries. කොහොමද යාළුවනේ මං අද පොඩ්ඩක් අසනීපෙන් ඉඳලා දැන් තමයි පොඩ්ඩක් වැඩ පටන් ගත්තේ. මේ බලමු දැන් ඉස්සරහට මං අලුත් යාළුවෙක් ගෙනාවා. අලුත් කිව්වට දැන් නම් ටික දවසක් ඇවිල්ලා. මේ ඒකත් එක්ක තියෙනවා පොඩි කීස් කොත්තුකුයි. මෙන්න මේ පොඩි ගැජට් ටිකක්. පොඩි ටෙස්ටිං පාරක් දාලා බලමු. මෙන්න මේ කීස් කොත්තුව මේකද තියෙනවා මෙන්න මෙහෙම දෙකක්. කිරි පේස්ට් එකක් තියෙනවා, තක්කාලි සෝස් එකක් තියෙනවා. ඉතින් බලමු. මොනවද තියෙන්නේ කියලා. ඒක අපි සෑහෙන දුකයි. ටන්ටටා. මන්න කීස් කොත්තන්නේ කිරි සුවඳක් කාවද මේ කිරි කොස්තු එක සුවඳක් වගේ ඔයා ස්පූන් එකක් කියන වැඩ නේ මේ අතින් තමයි කන්නේ ස්පූන් එකක් කියන්න එපා රස පාටයිනේ සුදුයි මෙන්න මෙහෙම තමයි කීස් කොත්තුව කොහොමද මෙන්න මෙතන ඉන්නවා මාළුවෙක් මේක චීස් කට්ලට් එකක් මෙන්න මේ ටික තියෙනවා මෙන්න මේක තියෙනවා මෙන්න මේක මේකද බේබි එකක් නසන්න දාලා නේද සම්පූර්ණවද දන්නේ කෙලින්න රස දන්න කාල බලමු රසයිද රසයි සැරමොදි සැර මදිද කමන්න එකට මම කැමති කට කවන්න නෑ කන්න මේ ගම්මිරිස් සැර විතරයි ගොඩක් තියෙන්නේ මේක මේ කොච්චි මේකත් එක ගාම් බලමු අන්න සැරමදි පොඩ්ඩ අවුලක් නැහැ ඔයාලා මේ යමට කෙනෙක් නම් ගන්න පුළුවන් අපේ ළමයි අපි ඊළඟට මේක try කරමු වැරදි ආදර්ශ ඔව් දටි කරගෙනද ගඩගන්න මේ වැඩිය මේ වුණොත් එහෙම ඉස්පිතාලෙම නවතින්නේ වැඩි දන්න තියෙනවා එහෙනම් ඉතින් cheers තමයි කලින් වගේ තමයි බී කොහොමද ඒක තත්ත්වේ ස්ට්‍රෝං නෝමල් ස්ට්‍රෝං එකම තමයි නේ ලොකු ඉහළ චුටි පැණි රසක් වගේ තියෙනවා මම පොඩි ඊට වඩා පොඩි පැණි රසක් වගේ තියෙන යාන්තමට
කට්ටියගේ ප්‍රතිචාර අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න ඇති. මේකේ මේ චිකන් නම් තියෙනවා. කඩ කරනවා. මොකද තව තියෙනවා මේ චිලි පේස්ට් එක. මේක දාමු. මොනවා මේ පාරේ වාහන යන එක නම් අඩු වෙන්න. කුයි විලි බැලුවා. දැන් වෙලාව කීයට විතර ඇති කියලාද හිතන්නේ? ඒකල් හමාරයි. ඒත් වාහන ඉවරයක් නැතුව. සුන්දරයි නේ? කොත්තු සුන්දරයි. මං චීස් කොත්තු ලබා කෙනෙක් නම් නෙමෙයි. කට කන. කන්න මං කන්න. ගයිස් ඔයාලත් මේක try කරලා බැලුවද? චිලි පේස්ට් එක නම් පට්ට සැරයි ඈ. සැරයිද? ආයෙ නම් වාට ඒක සෙට් වෙයි. බඩත් එක ගන්න දෙන්න. දැන් නම් සැරයි. මං ආසයි. මං කොහොමද චීස් කොත්තු උඩ ආසයි? ආසයිනේ. ළමයිට වැලන්ටයින් නේද? මෙන්න මේක අද හම්බුනේ එකක්. නෑ හම්බුනේ කන්නේ මම අරන් කන්න ගත්ත එක. ඔතරිය ආසෙදිනේ මම අරන් දුන්නේ කියලා. ඒක බොන්න පුළුවන්ද නෝමල්? අවුලන්න. සුපිරිද? අරක වගේම තමයි. ලොකු වෙනසක්. සතා වෙනස් වෙලා. වෙනස් ඇති කියලා. වෙනසක් නැහැ නේ. නෑ. දැන් මෙහෙම ට්‍රූ බෝන් එක මතකද? ඒක එහෙම ඔය ආස නැහැ. මම මේකට ආසයි ඒක මරු. මොකද වැඩ? හෙට වැලන්ටයින් වලට ළමයි මොනවද කරන්නේ? කොහොද යන්නේ හිතාගෙන ඉන්නේ? ඔක්කොත් තන්නේ දන්නවා? හවුද? මම යනවා හෙට. චිකන් නම් තියෙනවා හොඳට. නෑ කොත්තු චීස් කොත්තු හොඳයි මට නම්. කොච්චිත් තියෙනවද කොහෙද? කොච්චිසර දැනනවනේ. තක්කාලි. වෙන්ද මේක ගත්තා? මේක මම ගත්ත උඩුබද්දාවේ. උඩුබද්දාවේ කවුරුත් දන්නවා සිසිර මාමයා කඩේ කිව්වහම දන්න කෙනෙක් ඉන්නවා නම් අරගෙන බලන්න. පෝෂන් එකත් අවුලක් නෑ නේ. ෆුල් පෝෂන් එක සාමාන්‍යයෙන් දෙන්නෙකුට කන්න තියෙනවා ඉතින්. සාමාන්‍ය දෙන්නෙම 3 දෙනෙක් වගේ කන්නත් ඇති. ඔව් පොඩ්ඩක් කන සාමාන්‍ය ගාන පොඩ්ඩක් කන කෙනෙක් මට වගේ නෙමෙයි වට වගේ මම. චීස් කොත්තුවල කැමති මේ නිකන් කොත්තුවකටද? ඒ කියන්නේ මමද? මං චීස් කොත්තු වලට කැමතියි මොකද මට ගෑස් සයිඩ් තියෙනවා.
මේක මේ ඇත්තටම වන්න හොඳයි. ඔයාලගේ කමෙන්ට් එක මොකද්ද කියලාත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මට කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද කියලා ඔයාලගේ තත්ත්වය. දිවාන මාළුව fry කරමු. මේ මාළුවම ගෙද්ද. ini rasa ya mabil penna rasa paata ini maluwa buat itu ඔයාලා දන්න අලුත් බෝතලයක් හරි මොකක් හරි තිබ්බොත් අපිට කමෙන්ට් බොක්ස් එකේ දාන්න කොහොමද කියලා. ඒ කියන්නේ මේ අපිට ඒක try කරලා බලන්න. අපි ඉස්සරහට දිගට මේ වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් අදට මේක මෙතනින් ඉවරයි. අපි ආයෙ දවසක හම්බෙමු. මේ මොකක් හරි බෝතලයක් සජෙස්ට් කරලා ඉන්න. මේ අපි ආයෙ ළඟදී දවසක හම්බෙමු. බයි.